හරි පුතේ අයිබෝවන් අපේ මේ වීඩියෝ එකෙන් හම්බ වෙන්නේ ඔයාලගේ කෝණ පාඩමේ 6 වෙනි කොටසත් එක්ක කලින් පාඩම් ටික අනිවාර්යෙන් බලන්න. යාළුවන්ටත් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න පුතේ. අපි අද කරන්න යන්නේ කෝණ පාඩමේ අපි ඉගෙන ගත්ත බද්ධ කෝණ ප්‍රමේය සහ ප්‍රතිමුඛ කෝණ ප්‍රමේය පාවිච්චි කරලා ගැටලු විසඳන්නේ කොහොමද කියලා. හරි. පුතේ මම උදාහරණ දෙකක් බෝඩ් එකේ දාලා තියෙනවා. අපි කොහොමද බලමු මේ දේවල් ටික විසඳගන්නේ. මේ විදිහටයි කරන්න තියෙන්නේ. හරි. බලමු කොහොමද මේ ටික විසඳන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන සරල රේඛා දෙකක් ඡේදනය වෙලා තියෙනවා. පුතේ හම්බ වෙලාද හැප්පිලාද මේ? හම්බ වෙලා නෙමෙයි මේ හැප්පිලා නැත්නම් ඡේදනය වෙලා. බලන්න පුතේ ඡේදනය වුණාට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඡේදනය වුණාට පස්සේ හැදිලා තියෙනවා ප්‍රතිමුඛ කෝණ. ඒ වගේම අපි දන්නවා සරල රේඛාවක් මත තියෙනව මොනවද? බද්ධ කෝණ. හරි. බද්ධ කෝණ තියෙනවා, ප්‍රතිමුඛ කෝණ තියෙනවා. පුතේ දැන් අපි හොයන්න හදන්නේ මේ ඉංග්‍රීසි සිම්පල් අකුරු වලින් දැක්වෙන කෝණවල අගය හොයන්න තමයි හදන්නේ. හරි. අපි පිළිවෙලට හදාගෙන යම් බලන්න. මට ලේසියෙන්ම ගන්න පුළුවන් බලන්න මේ 60 අංශක 60 කෝණේ මූණ බලාගෙන ඉන්න කෝණේ කවුද පුතේ? සිම්පල් ඒ කෝණේ නේද මේ? සිම්පල් ඒ කෝණේ අංශක 60 කෝණේ මූණ බලාගෙන ඉන්නේ. එහෙනම් පුතේ මම කිව්වා සරල රේඛා දෙකක් ඡේදනය වෙලා හැදෙන මූණට මූණ බලාගෙන ඉන්න කෝණ වලට අපි කියන මොනවා කියලාද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් පුතේ මේ අංශක 60 කෝණයයි ඒ කෝණයයි ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් මොකද පුතේ වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් අංශක 60 සමානයි ඒ කියලා. හේතුව මොකද්ද පුතේ? ප්‍රතිමුඛ කෝණ. හරි. දැන් අපි යමු බීව හොයන්න. පුතේ බලන්න මෙන්න මේ සරල රේඛාව. මෙන්න මේ සරල රේඛාව බලන්න. මේ සරල රේඛාවේ පල්ලෙහා ඉන්නවා කෝණ දෙන්නෙක්. කෝණ දෙකක්. බී කෝණය සහ අංශක 60. පුතේ මේ දෙන්න එකතු වෙලා මේ හැදෙන්නේ මොකද්ද? හඳපළුවක් හැදෙනව නේද? එහෙනම් අපි දන්නවා හඳපළුවක් හැදෙනවා නම් සරල රේඛාවක් මත පිහිටි කෝණ වලින් හඳපළුවක් හැදෙනවා කියන්නේ මොන කෝණද පුතේ? ඒ බද්ධ කෝණ. එහෙනම් අපිට ලියන්න පුළුවන් අංශක 60ට සිම්පල් බී කෝණය එකතු වුණාට පස්සේ හඳපළුවක් හැදෙනවා. හඳපළුවේ අගය කීයද පුතේ? 180යි. අංශක 180යි. ඒ කියන්නේ ඇයි එහෙම 180 කියන්නේ? සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ නිසා තමයි එහෙම කියන්නේ. දැන් මේ වගේ ඒවා විසඳන හැටි අපි කලින් වීඩියෝ වලදී කතා කරලා තියෙනවානේ. කොහොමද බලන්න විසඳන්නේ පුතේ මෙයා? 60ට බීව එකතු වෙනාම තමයි 180 වෙන්නේ. මේ බීට 60ක් එකතු වෙලා තමයි 180 හැදෙන්නේ. එහෙනම් පුතේ බීව තනියම හොයාගන්න නම් 180න් 60ක් අඩු කරන මේ 60 අයින් කරගන්න. එකතු කිරීම 60 විරුද්ධ පදේ මොකද්ද පුතේ? දැන් මේ පැත්තේ තියෙන්නේ 60 එකතු කිරීම b. මට මේ අංශක 60 එකතු කිරීම අංශක 60 අයින් කරගන්න ඕනේ. එහෙනම් මම මොකද්ද කරන්නේ? අඩු කිරීම 60 යොදනවා. මේ පැත්තට අඩු කිරීම 60 යොදනවා. එතකොට මොකද පුතේ කරන්න ඕන? මේව තරාදිවල තැටි කියලා මං කියලා තියෙනවා. එක තැටියකින් අඩු කරනවා නම් අනිත් තැටියනොත් අඩු කරන්න ඕන. නම් මේ පැත්තෙනොත් අපි අංශක 60ක් අඩු කරනවා. බලන්න එකතු කිරීම 60ට අඩු කිරීම 60 කැපෙනවා. b ඉතුරු වෙනවා. 180න් 60ක් අඩු කරාම පුතේ අංශක 120යි. අන්න b කෝණය මම හොයාගත්තා අංශක 120යි. දැන් a කෝණය දන්නවා. මෙයාව දන්නවා. b කෝණයක් දන්න. කවුද පුතේ තව හොයන්න තියෙන්නේ? c කෝණය. හරි. මෙන්න පළවෙනි කොටස හදපු, මෙන්න දෙවෙනි කොටස හදපු. දැන් අපි c කෝණය හොයන්න යන්නේ. බලන්න පුතේ c කෝණයට මූණ බලාගෙන ඉන්න අනිත් කෝණේ කවුද? මෙයාගේ මූණ බලාගෙන ඉන්න අනිත් කෝණේ b. පුතේ එහෙනම් b සහ c කියන්නේ කවුද? b කෝණය සහ
C කෝණය කියන්නේ කවුද? මේ B සහ C කියන්නේ මොන જાතිය කෝණ දෙකක්ද? සරල රේඛා දෙකක් ඡේදනය වෙලා හැදිලා තියෙන ප්‍රතිමුඛ කෝණ දෙකක්. එහෙනම් මට ලියන්න පුළුවන් B සමානයි C. මොකද පුතේ හේතුව? ප්‍රතිමුඛ කෝණ. දැන් අපි B ව හොයාගත්ත 120. එහෙනම් පුතේ මම B වෙනුවට 120 දානවා අංශක 120. මේ C අකුර මෙතනින් ලිය. අන්න පුතේ C කියන්නේත් 120. B 120යි නම් Cත් 120යි. ඇයි BC දෙන්න සමානයිනේ. ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් පුතේ අපි කෝණ තුනම ඔය විදිහට ලේසියෙන්ම හොයන්න පුළුවන්. අපි යන් මේ ගානට. දෙවෙනි ගාන. පුතේ බලන්න මේකේ වෙලා තියෙන දේ. මෙන්න මේ සරල රේඛා දිහා හොඳට බලන්න. මේ පුතේ මෙයා ඇවිල්ලා මේ මෙතනට එනකන් හම්බෙලා විතරයි. මෙයා මෙහෙට ගිහිල්ලා තියනවද නැහැ. මෙයා මේ මෙතනට ඇවිල්ලා හම්බෙලා. නැතුව ඡේදනය වෙලා නෙවෙයි මේ. මෙයා ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතන හම්බෙලා නැවතිලා ඉන්නවා යා මේ. යා එතන නැවතිලා. කවුද පුතේ ඡේදනය වෙලා තියෙන්නේ? කොයි දෙන්නද? අම්මා ඡේදනය වෙලා ඉන්න දෙන්න කළු පාටින් අඳින්න. මෙන්න. ඔන්න ඡේදනය වෙලා ඉන්නේ එක්කෙනෙක්. ඔන්න අනිත් ඡේදනය වෙලා ඉන්නේ එක්කෙනා. පැහැදිලි නේ පුතේ? ඡේදනය වෙලා ඉන්න කට්ටියට තමයි අපි කියන්නේ ඡේදනය වෙලා ඉද්දි තමයි ප්‍රතිමුඛ කෝණ හැදෙන්නේ. හම්බ වුණාම හැදෙන්නේ නේ ප්‍රතිමුඛ කෝණ නේ. ප්‍රතිමුඛ කෝණ හැම්බෙන්නේ ඡේදනය වුණාට පස්සේ. හම්බ වුණාම හැදෙන්නේ නැහැ. හරි. අපි දැන් ගානට යමු. පුතාලට පේනවා හරි බලන්න මේ ගාන හදන විදිහ මෙන්න මේ 120 කියන කෝණයට ප්‍රතිමුඛ කෝණේ කවුද පුතේ? බලන්න මෙයාගේ මූණ දිහා බලන් ඉන්න කෝණේ කවුද මේ? මෙයා මේ පැත්තට දික් වෙලා දිනවා. මේ රේඛාව මේ පැත්තට දික් කරලා තිනවා. 120 මූණ බලන් ඉන්නේ පුතේ මෙන්න මේ ලොකු කෝණේ නේද? නැතුව 40 නෙවෙයිනේ. 40 කියන්නේ 120 මූණ බලන් ඉන්න කෝණේ නෙවෙයි පුතේ. x කියන්නේ 120 මූණ බලන් ඉන්න කෝණේ නෙවෙයි. මේ 40යි 20යි දෙන්නම එකතු වෙලා හැදිච්ච කෝණේ තමයි 120 මූණ බලාගෙන ඉන්නේ. තේරෙනවද පුතාලට? බලන්න වෙලා තියෙන දේ. දැන් බලන්න මම මෙන්න මෙයා මේ ඉතින් මෙහෙම මැකුවොත්. ඔය ඉර මැකුවොතින්. ඔය ඉර මැකුවොතින්. පුතාලා මං කියන දෙයට තේරෙනව බලන්න මං කියන දේ හරි නේද කියලා මේ කෝණේ මූණ දිහා බලන් ඉන්නේ මෙන්න මේ ලොකු කෝණේ නේද? මේ 120 කෝණේ මූණ බලාගෙන ඉන්න අනිත් කෝණේ කවුද? මෙන්න මේ ලොකු කෝණේ. හරි. දැන් මොකද්ද වෙලා තියුනේ පුතේ? වෙලා තියුනේ මෙන්න මෙතනින් රේඛාවක් මෙහෙම ගිහිල්ලා තිබුණා. හරි. ඒ කියන්නේ මෙන්න මේ ලොකු කෝණේ කොටස් දෙකකට බෙදිලා x සහ 40 විදිහට බෙදිලා. එහෙනම් පුතේ අපි ලියන්නේ මෙහෙම. මෙන්න මේ ලොකු කෝණේ අගය මොකද්ද? මේ ලොකු කෝණේ. ලොකු කෝණයට අපි කියනවා ලොකු කෝණේ හැදෙන්නේ කවුරු එකතු වෙලාද? x සහ 40 එකතු වෙලා. x එකතු කිරීම 40 කියලා කියන මේ ලොකු කෝණයට. මෙන්න මේ විශාල කෝණයට අපි කියන මොකක් කියලාද? x එකතු කිරීම 40. එහෙනම් අපිට ලියන්න පුළුවන් x එකතු කිරීම 40යි 120යි මොන කෝණද පුතේ? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මම ලියනවා x එකතු කිරීම 40 කියන ලොකු කෝණයයි හරිද? අනිත් එක්කෙනා කවුද? 120 කියන කෝණයයි මොකක් කියලාද පුතේ ලියන්නේ? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. හරි. දැන් අපි මේක විසඳන්න හදන්නේ. අපිට x හොයාගන්න පුළුවන්. බලන්න පුතේ x ට 40ක් එකතු වෙලා තමයි 120 හැදිලා තියෙන්නේ. එහෙනම් පුතේ x ට 40ක් එකතු වෙලානේ 120 හැදිලා තියෙන්නේ. මට ඕන x ට 40ක් එකතු කරලා නෙමෙයි x විතරක්. එහෙනම් මේ 40 අයින් කරගන්න ඕන. එක පැත්තකින් පුතේ 40ක් අයින් කරනවයි කියන්නේ අනිත් පැත්තෙනුත් 40ක් මොකක් කරන්න ඕනද? අයින් කරන්න ඕන. එක පැත්තකින් 40ක් අයින් කරනවයි කියන්නේ අනිත් පැත්තෙනුත් 40ක් අයින් කරන්න ඕන. විරුද්ධ පද කැපෙනවා. එකතු කිරීමේ 40ට අඩු කිරීමේ 40 කැපුණා. x ඉතුරු වුණා. 120න් 40ක් අයින් කරාම අංශක කීයද පුතේ? අංශක 80යි. එහෙනම් පුතේ x කෝණය හොයාගත්තා අංශක 80යි. x කියන්නේ කීයද? අංශක 80යි. අන්න ඒව හොයාගත්තා. තව මට තියෙනවා y සහ z කියන දෙන්නවම හොයන්න. හරි. එහෙනම් පළවෙනි කොටස හරි අපි. දෙවෙනි කොටසට යන් y ව හොයන්න.
පුතේ බලන්න 120යි y දෙන්න එකතු වෙලා. හරි 120යි මේ y කියන කෝණයෙන් එකතු වෙලා පුතේ මොකද්ද මේ හැදිලා තියෙන්නේ? හඳ පළුවක් හැදිලා නේද? 120යි y කෝණයෙන් එකතු වෙලා හඳ පළුවක් හැදිලා. හඳ පළුවක් කියන්නේ කීයක්ද පුතේ? අංශක 180ක් නේ. අපි ඒක ලියාගමු. එහෙනම් මම ලියනවා y එකතු කිරීම 120 සමානයි 180යි. මොකද්ද පුතේ හේතුව? හඳ පළුවක් කියන්නේ මොකද්ද? සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. හරි. y ට 120ක් එකතු වුණාට පස්සේ තමයි පුතේ 180ක් වෙලා තියෙන්නේ. මට ඕන y ට 120ක් එකතු කරලා නෙවෙයි මේ y විතරයි. එහෙනම් මොකෝ කරන්නේ පුතේ? 120 අයින් කරගන්න ඕන. 120 අයින් කරන්න නම් එකතු කිරීම 120 විරුද්ධ පදේ දානවා. අඩු කිරීම 120. එහා පැත්තටත් මොකද පුතේ ඔය විදිහටම කරන්න ඕන. තරාදී තැටිනේ මේවා. මේ පැත්තෙන් 120ක් අඩු කරනවා නම් 180 වෙනුත් අඩු කරන්න ඕන අපි 120ක්. හරි 180 වෙනුත් අපි අඩු කරන්න ඕන 120ක්. හරි. දැන් මොකද වෙන්නේ පුතේ? එකතු කිරීම 120ට අඩු කිරීම 120 විරුද්ධ පද හින්දා කැපෙනවා. කවුද ඉතුරු වෙන්නේ? y අකුර ඉතුරු වෙනවා. 180න් 120ක් අඩු කරාම පුතේ අංශක 60යි. අන්න y වත් අපි හොයාගත්ත අංශක 60යි. y වත් හොයාගත්තා අංශක 60යි. ඔන්න අපි දෙවනි කොටසත් හරි. එහෙනම් බලන්න x හරි දැන් yත් හරි. දැන් අපිට තියෙන්නේ z හොයාගන්න. එහෙනම් තුන්වෙනි පියවර තමයි පුතේ z හොයාගන්න. බලන්න පුතේ z ගේ මූණ බලාගෙන ඉන්න කෝණේ කවුද? y නේද? එහෙනම් y සහ z කවුද පුතේ? y සමානයි z ලියන්න පුළුවන්. ඇයි? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. මූණට මූණ බලන් ඉන්න හින්දා අපි ලියනවා y ගේ මේ y ගේ මූණ බලාගෙන ඉන්න කෝණේ z. z ගේ මූණ බලාගෙන ඉන්න කෝණේ y. එහෙනම් y සහ z ප්‍රතිමුඛ කෝණ. y කියන්නේ කීයද පුතේ? අංශක 60යි. එහෙනම් පුතේ z කියන්නේ අංශක 60ම තමයි. y වෙනුවට මම 60 දැම්මා. ඇයි y කියන්නේ 60 හින්දා. ඒ කියන්නේ z උත් 60ම තමයි. මේ z අකුරම තමයි මේ තියෙන්නේ. එහෙනම් x හෙව්වා y හෙව්වා z හෙව්වා. ඔන්න ඔය විදිහට තමයි පුතේ බද්ධ කෝණ සහ ප්‍රතිමුඛ කෝණ ආශ්‍රයෙන් ගැටලු වෙන්නේ. මේ ගැටලු දෙක හරියට බලාගත්තා නම් ඔයාලට අභ්‍යාස පොතේ තියෙන ඕනම ගැටලුවක් හදන්න පුළුවන්. කෝණ පාඩමේ බාහිර සහ ප්‍රතිමුඛ කෝණ බද්ධ කෝණ සහ ප්‍රතිමුඛ කෝණ ආශ්‍රිත ගැටලු. හරි. අනිවාර්යෙන් පුතාලා යාළුවන්ටත් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්. හරි. channel එක අනිවාර්යෙන් පුතේ subscribe කරන්න. යාළුවන්ටත් මේ දැනගන්න ෂෙයා කරන්න. group එකකුත් තියෙනවා. කැමති කට්ටියට සම්බන්ධ වෙන්නත් පුළුවන් අපේ නොමිලේ ගණිත පන්තියට. හරි. කැමති කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න.